මේ බාණ්ඩ මේක අමුතු කතාවක්. මේ නායක මෙතන පිච්චි පිච්චි ඉන්නවා. අර මනුස්සයා ටිකක් වෙලා බලන් ඉන්නවා. නායක ගොඩක්ම අමාරුයි. ඊට පස්සේ මේ මනුස්සයා කරන වැඩේ පොල්ලක් දාලා ඉවරලා නායක බේරගන්න. දැන් නායක පොඩ්ඩක් අර තුවාල ඇති කුකුල් තෙල් වගේ ගන්න ඕනේ. කොහොම හරි නායකට හොඳ වෙනවා සීන් එක. හරිද? වැඩිලා පිච්චිලා නැහැ. ඊට පස්සේ දැන් නාය හිතවත් වෙනවා. ඉතින් මූ නිකන් හුරතලෙට හදා ගන්නවා. මුගේ බූරුවයි බැටළුව සෙට් එක ඔක්කොම බලාගන්නේ. බූරුවෙත් තා බැටළුව බලාගන්නේ. මූ නායත් එක්ක යනවා. ඉතින් කොහේ මේ ගමනක් යනවා. ඉතින් හිතන්නකො හාල් හරි පොල් හරි ගේන්න යනවා කියලා. ඊට පස්සේ මේ ගලක් යට රින්ගලා මොකක් හරි පණිවිඩයක් කියනවා නාය. හරිද? මූ මේක උස්සලා බලනවා. ඉතින් ඉස්සලා මෙච්චර ලොකු එකක් නෙවෙයි තිබුණේ හැබැයි. ඊට පස්සේ හෙන ගුහාවකට මූ එක්ක යනවා නාය. නායත්තර නිකන් අර නිකන් එසේ මෙසේ චරිතයක් නේ ඔම්මට සිරි. මේ කියන නිකන් මාලිගාවක් වගේ සීන් එක. නිකන් නාග රාජධානියට මේ ගිහිල්ලා තියෙන අර දිලිජ්ජවිර අර මේ මේකේ තිබුණේ අර මේ දෙරණේ කරේ. අර ඒ වගේ අර නාග ලෝකෙට තමයි මේක ගියේ. ඊට පස්සේ දැන් මේ නාග ලෝක ඇතුළට යනවා මේ කැමරාව අරගෙන යන්නේ. ඒකයි හෙල වෙනවා පෙන්නන්නේ. අර මේකේ හරියට කැමරාවේ මේව ගන්නෑ මේ ස්ටේබල් නෑ. ගිම්බල් එකක් තිබුණා මොක වෙන්නේ නෑ. අම්මට තියෙන නාග ලෝකේ රජ්ජුරු කොහොමද ඒක? ඔබේ ඔටුන්නේම කොහොමද චෙෆ් කෙනෙක් වගේ මූ ඇත්තටම නැට්ට ගැහුවා. මට බය හිතුණා. අර අරු ෆිට් ඈ. මොකද නෑද